අයිබෝවන් ෆේස්ලබ් පොඩ්කාස්ට් එකේ පළවෙනි එපිසෝඩ් එකට අපි ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද අපේ ටොපික් එක තමයි ලංකාවේ ඩෙන්ටිස්ට්‍රි ෆීල්ඩ් එකේ වැඩිපුරම කට්ටිය කතා වෙන, ඒ වගේම ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන තියෙන ට්‍රීට්මන්ට් එකක් ගැන. ට්‍රීට්මන්ට් එක තමයි ක්ලියර් අලයිනර්ස්. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකාවේ බෝඩ් සර්ටිෆයිඩ් කන්සල්ටන්ට් ඕර්තොඩොන්ටිස්ට් කෙනෙක්, ඒ වගේම සර්ටිෆයිඩ් ඉන්විසලයින් සහ ග්‍රැෆී ක්ලියර් ප්ලස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන ඩොක්ටර් වත්සලා සමරවීර. අයිබෝවන් ඩොක්ටර්. අයිබෝවන් හිරුෂි. ඇත්තටම මොකක්ද මේ ක්ලියර් ලයිනර්ස් කියන්නේ? ක්ලියර් ලයිනර්ස් කියන්නේ දත්වල ඇතිවන විකෘතිතා සඳහා විකෘතිතා නිවැරදි කර ගැනීම සඳහා භාවිතා කරන අපි කරන ඕර්තොඩොන්ටික් ට්‍රීට්මන්ට්, එහෙම නැත්නම් විකලාංග දන්ත ප්‍රතිකාර කියලා. ඒ විකලාංග දන්ත ප්‍රතිකාර සඳහා භාවිතා කරන එක්තරා ට්‍රීට්මන්ට් ක්‍රමයක්. එහෙම නැත්නම් එක්තරා ට්‍රීට්මන්ට් මොඩැලිටි එකක්. එහිදී අපි භාවිතා කරනවා පේෂන්ට් වෙනුවෙන්ම සායදු කස්ටම් මේඩ් ට්‍රේස්. ඒ කියන්නේ පේෂන්ට් වෙනුවෙන්ම සෑදූ ප්ලාස්ටික් ට්‍රේස් සීක්වන්ස් එකක්. එහිදී ඒ ප්ලාස්ටික් ට්‍රේස් භාවිතා කරමින් පේෂන්ට්ට ක්‍රමක්‍රමයෙන් ඒ තියෙන විකෘතිතා ක්‍රමක්‍රමයෙන් නිවැරදි ආකාරයට සකසා ගැනීමක් කරනවා. එතකොට ඩොක්ටර් මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් එකකින් අත්‍තරම දක්ව කරන්නේ කොහොමද? මේවා ප්ලාස්ටික් ට්‍රේ කිව්වට මේවා විශේෂයෙන් ඒ ක්ලියර් ලයිනර් ප්‍රතිකාර සඳහා හදපු විශේෂ මටීරියල්ස් වලින් තමයි ඔය ප්ලාස්ටික් ට්‍රේස් අපි නිපදවන්නේ. එතකොට සමහර වෙලාවට ඒ මටීරියල්ස් ඒ වෙනුවෙන් ඒ දත්වල මූවමන්ට්ස් වෙන්න ඒ වෙනුවෙන් නිපදවලා තියෙනවා. අනිත් එක තමයි ක්ලියර් ලයිනර් ප්‍රතිකාරය කියන්නේ ට්‍රේ එකක් කටට දාපු පළියට දත් හැදෙන එකක් නෙමෙයි. ඒක ඇත්තටම රඳා පවතින්නේ ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා මත. එතකොට පළවෙනි දේ තමයි මේ ප්‍රතිකාරය කරන වෛද්‍යවරයා ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙන්න ඕනි. ඊළඟට අපි කරන ප්‍රතිකාරයට පේෂන්ට් එහෙම නැත්නම් දන්ත විකෘතිතාවය සූටබල් වෙන්න ඕනේ. ඉතින් අපි බලන්න ඕනේ ඒ ප්‍රතිකාරය සඳහා ඒ පේෂන්ට්ව සුදුසුද නැද්ද කියන එක. ඊළඟට අපි හිතමුකෝ මේ පේෂන්ට් සුදුසුයි කියලා ප්‍රතිකාරයට. එතකොට ප්‍රතිකාරයට සුදුසු වුණත් අපි throughout treatment, ඒ කියන්නේ අපි ට්‍රීට්මන්ට් එක පටන් ගත්තට පස්සේ දිගටම ඒ ක්ලියර් ලයිනර් ප්‍රතිකාරය හරියට වෛද්‍යවරයා විසින් සහ රෝගියා අතර සහ වෛද්‍යවරයා අතර තියෙන ෆලෝ අප් ප්‍රතිකාරය හරි විදිහට සිදු වෙන්න ඕනේ. ඔය දේවල් වලින් තමයි මේ ප්ලාස්ටික් ට්‍රේ එකක් උනාට මේ ප්ලාස්ටික් ට්‍රේ එකෙන් නිවැරදි ප්‍රතිඵල ලබා දෙන්නේ. එතකොට ඩොක්ටර් මොන වයසේ වගේ ඉන්න අයටද මේ අලයිනර්ස් ට්‍රීට්මන්ට් එක ගන්න පුළුවන්? තරුණ අයට විතරද, එහෙම නැත්නම් වයසක අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්ද? ඇත්තටම කියනවා නම් මේ ට්‍රීට්මන්ට් එකට එහෙම වයස් සීමාවක් නැහැ. පළවෙනි දේ තමයි මේ ට්‍රීට්මන්ට් එක මේ රඳා පවතින්නේ patient compliance. ඒ කියන්නේ මේක අපි ක්ලියර් ලයිනර්ස් පුද්ගලයෙක්ට භාවිතා කරන්න දුන්නම ඒක අපි කියන නිවැරදි ක්‍රමවේදයට නිවැරදි කාල සීමාවට මේ රෝගියා පළඳිනවාද කියන එක. එතකොට එහෙම කරේ නැත්තම් මේ patient අදාළ මේ outcome එක ලැබෙන්නේ නැහැ. එතකොට අනිත් එක තමයි වයස ගැන කිව්වම ක්ලියර් ලයිනර්ස් අපි දන්නවා මේක සම්පූර්ණයෙන්ම හෝ නියර්ලි ඉන්විසිබල් කියලා කියන්නේ පේන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට වයසක එහෙම නැත්නම් ඇඩල්ට් පොපියුලේෂන් එකේ ගොඩක් අය කැමති නැහැ. අපි දන්නවා වෙනත් දැන් විකලාංග දන්ත ප්‍රතිකාර කිව්වම විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ගොඩක් වෙලාවට හැමෝම දන්න ගොඩාක්ම ප්‍රසිද්ධ ක්‍රමය තමයි, ගොඩාක්ම පොපියුලර් දේ තමයි බ්‍රේසස් කියන ට්‍රීට්මන්ට් එක. හැමෝම දන්නවා ගොඩක් වෙලාවට අර මෙටල් එහෙම නැත්නම් සිල්වර් බ්‍රේසස් ඒක ගොඩක් හැමෝටම පේනවා. වයසක එහෙම නැත්නම් ඇඩල්ට් පොපියුලේෂන් එකේ අය මේ බ්‍රේසස් දාන්න කැමති නෑ. එතකොට කෙනෙක් දැනගන්නවා සහ සෝෂලි ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක්. ඒතර ඒ වගේ අයට උනත් වැඩිහිටියන්ට මේක දාලා ඉන්නවා කියලා පේන්නේ නෑ. හරි කම්ෆර්ටබල්, ඕනේ වෙලාවක ගලවන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ගේ අවස්ථා, ඒගොල්ලන්ට සහභාගී වෙන්න තියෙන වැදගත් අවස්ථාවලට සහභාගී වෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් නිසා වැඩිහිටියන් අතරේ ක්ලියර් ලයිනර්ස් අලුත් ට්‍රීට්මන්ට් මොඩැලිටි එකක් විදිහට ගොඩක් පොපියුලර්. ඒ කියලා පුංචි බබාලට දාන්න බෑ කියලා. පුංචි බබාලට කියන්නේ පොඩි ළමයින්ට නෙමෙයි. නමුත් අපි දන්නවා ඕර්තොඩොන්ටික් ට්‍රීට්මන්ට් කරන වයසකට ඒ අදාළ සුදුසු වයසේදී ප්‍රතිකාර සඳහා
කුඩා දරුවන්ට පවා මේ ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙයකම අපි තීරණය කරන්න ඕනි දේ තමයි මේ ප්‍රතිකාරයට ඒ දන්ත විකෘතිතාවයට මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්ද කියන එක. එතකොට ඩොක්ටර් මේ වගේ ට්‍රීට්මන්ට් එකකට අපි යම්කිසි මුදලක් වියදම් කරන්න කලින් මේ වගේ දේවල් දැනගන්න ඕනේ. මේ ට්‍රීට්මන්ට් එක විශේෂඥ දන්ත වෛද්‍යවරයෙක්ම කරන්න ඕනේද අනිවාර්යෙන්? එහෙම නැත්නම් සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක්ට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට ස්කෑන් එකක් තියෙනවා නම් ඒ කෙනාට මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්ද? ක්ලියර් ලයිනර්ස් කියන්නේ සාමාන්‍යයෙන් අපි කඩේකින් භාණ්ඩයක් මිලදී ගන්නවා වගේ දෙයක් නෙමෙයි. ක්ලියර් ලයිනර්ස් කියන්නේ ප්‍රතිකාරයක්. අපි දන්නවා ක්ලියර් ලයිනර්ස් වලින් දත් ලස්සනට හදනවා. සමහර දන්ත විකෘතිතා අපිට නිවැරදිව සකසා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්ලියර් ලයිනර්ස් හරි ඕනෙම ඕර්තොඩොන්ටික් එහෙම නැත්නම් විකලාංග දන්ත ප්‍රතිකාරයකින් සමහර වෙලාවට අසංකූලතා ඇති වෙන්න පුළුවන්, දත්වල විදුරු මස් රෝග ඇති වෙන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම අපි සූටබිලිටි එක බලන්න ඕනි සහ නිවැරදි ප්‍රතිකාරය ලබා දෙන්න ඕනි. එතකොට මේ අපි හොයලා බලන්න ඕනි අපි මේ ක්ලියර් ලයිනර් ප්‍රතිකාරය ලබා ගන්න වෛද්‍යවරයා ඒ සඳහා සුදුසුකම් සහ පුහුණුව ක්ලියර් ලයිනර් ප්‍රතිකාරය ලබා දෙන්න පුහුණුවලත් වෛද්‍යවරයෙක්ද කියලා. විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ වේවා, දන්ත වෛද්‍යවරයෙක් හෝ සාමාන්‍ය දන්ත වෛද්‍යවරයෙක් හෝ වේවා, වෛද්‍යවරයෙක් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් වෛද්‍යවරයෙක් විසින් මේ ප්‍රතිකාරය ලබා දෙන්න ඕනේ. ඒ සඳහා පුහුණුවලත්. එතකොට ඩොක්ටර් මේ ක්ලියර් ලයිනර්ස් පාවිච්චි කළ ඇත්තටම ඔය කියන තරම් දත් ලස්සනට හදාගන්න පුළුවන්ද? ඔව් හිරුෂි. ක්ලියර් ලයිනර්ස් වලින් ලස්සනට දත් හදන්න පුළුවන්. හැබැයි ඒ ක්ලියර් ලයිනර්ස් වලින් දැන් ඇත්තටම කියනවනම් සමහර දත්වල දත් මූව් කරන්න පුළුවන් ප්‍රමාණය අපි බ්‍රේසස් ප්‍රතිකාරයත් එක්ක කම්පැරටිව්ලි කම්පෙයා කරනකොට සාමාන්‍යයෙන් ටිකක් ඒ තරම්ම සමහර සංකූලතා හදන්න බෑ. එතකොට අපි ඒ සඳහා පේෂන්ස් ලගේ සූටබිලිටි බලන්න ඕනේ. එතකොට සිලෙක්ටඩ් ඒ කියන්නේ තෝරාගත් දන්ත විකෘතිතා සඳහා හරියට තෝරගෙන කරොත් ක්ලියර් ලයිනර්ස් කියන්නේ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. ලස්සනට දත් හදන්න පුළුවන් ඇත්තටම. එතකොට ඩොක්ටර් අපි මේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ දකින සාමාන්‍ය ෆික්ස් බ්‍රේසස් සුයි ඊට පස්සේ ක්ලියර් ලයිනර්ස් සුයි ගත්තම දෙකම කම්පෙයා කරාම රෝගියෙක්ට හොඳම ට්‍රීට්මන්ට් එක මොකක්ද? අපිට එහෙම දෙකෙන් මේක හොඳයි මේ ට්‍රීට්මන්ට් එක හොඳයි එකක් හොඳයි කියලා කියන්න බෑ. ඒක මං ඉස්සෙල්ලත් කිව්වා වගේ සූටබිලිටි එක හරිම වැදගත්. ඒ කියන්නේ මේ ප්‍රතිකාරය සඳහා පේෂන්ට්ව මේකට සූටබල්ද කියන එක. දෙක අතර කම්පෙයා කරොත් අපි දන්නවා ක්ලියර් ලයිනර්ස් කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ නියර්ලි ඉන්විසිබල්. ඒ කියන්නේ පේන්නේ නැහැ ක්ලියර් ලයිනර්ස් දැම්මම. ඊළඟට ක්ලියර් ලයිනර්ස් ප්‍රතිකාරය සඳහා අපි දන්නවා පේෂන්ට්ගේ උදව් පේෂන්ට් සම්පූර්ණ කම්ප්ලයන්ස් එක වැදගත්. ඒ කියන්නේ පේෂන්ට් මේ ක්ලියර් ලයිනර්ස් පැය 20ත් 22ත් අතර කාල සීමාවක් දවසේ දාන්න ඕනේ. එතකොට මේ පේෂන්ට් ඒ සඳහා කැපවීමෙන් ඒ ප්‍රතිකාරය සඳහා මේ ක්ලියර් ලයිනර්ස් පළඳින්න එකඟ වෙන්න ඕනේ. නමුත් බ්‍රේසස් ප්‍රතිකාරය අපි හිතුවොත් ඒක ඊට වඩා වෙනස්. බ්‍රේසස් ප්‍රතිකාරය අපි පේෂන්ට්ගේ කටේ බ්‍රේසස් හයි කරලා තියෙන්නේ. එතකොට ડોක්ටර් අතේ තමයි ගොඩක් දුරට මේ ට්‍රීට්මන්ට් එකේ අපි කරන දේවල් අනුව වෛද්‍යවරයා විසින් කරන දේවල් අනුව තමයි ප්‍රතිකාරය තීරණය වෙන්නේ. එතකොට පේෂන්ට් ගොඩක් වෙලාවට එතනදී පේෂන්ට්ගේ අතේ ලොකු දෙයක් නැහැ. පේෂන්ට් තියෙන්නේ අර ડોක්ටර් දෙන විසිට්ස් වලට හරියට ඇවිල්ලා ප්‍රතිකාරය ලබා ගන්න එක. එතකොට එතනදී බ්‍රේසස් ප්‍රතිකාරයට පේෂන්ට් රෙගියුලර් විසිට්ස් වලට එන්න ඕනි. නමුත් ක්ලියර් ලයිනර්ස් ප්‍රතිකාරයේදී රෙගියුලර් විසිට්ස් වලට පේෂන්ට් එන්න ඕනි නෑ. බ්‍රේසස් ප්‍රතිකාරය පේෂන්ට් මත ඩිපෙන්ඩ් වෙන්නේ නෑ. නමුත් ක්ලියර් ලයිනර් ප්‍රතිකාරය බොහෝ දුරට පේෂන්ට් මත ඩිපෙන්ඩ් වෙනවා. ඊළඟට බ්‍රේසස් දැම්මම සමහර වෙලාවට බ්‍රේසස් කැඩෙන්න පුළුවන්. බ්‍රේසස් නිසා කැඩිලා වයර් එකක් තියෙනවා. බ්‍රේසස් දැම්මම වයර් සහ බ්‍රැකට්ස් නේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒවා කැඩුනම ඒවා ඇනිලා තුවාල වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ඒවට කියනවා ඉමර්ජන්සිස්. ඒ ඉමර්ජන්සි විසිට්ස් වලට එන්න වෙන්න පුළුවන්. නමුත් ක්ලියර් ලයිනර්ස් වලදී ඔය දේ අඩුයි. ඊළඟට පේෂන්ට කම්පැරටිව්ලි ක්ලියර් ලයිනර්ස් පහසුයි. බ්‍රේසස් නිසා සමහර කෑම
ලිමිට් කරන්න වෙනවා. ෆුඩ් හයිය දේවල් ඒ වගේ දේවල් අපිට අවොයිඩ් කරන්න වෙනවා. සහ සම්පූර්ණයෙන්ම ඒ කෑම රස සමහර කෑම ෆුඩ් එන්ජොයි කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ක්ලියර් ලයිනර්ස් අපි ඉන්ස්ට්‍රක්ට් කරන්නේ පේෂන්ට් කන වේලාවට ගලවන්න ඕනේ මේක. එතකොට පේෂන්ට් ඕනෙම කෑමක් ඒ කියන්නේ ෆුඩ් එන්ජොයි කරන්න පුළුවන්. බ්‍රේසස් ප්‍රතිකාරයේදී අපි දන්නවා දත් හොඳට මැදලා මුඛ සෞඛ්‍යය ඉතාමත් හොඳින් පවත්වා ගන්න ඕනි. ක්ලියර් ලයිනර්ස් වලදීත් මුඛ සෞඛ්‍යය ඉතාමත් හොඳින් පවත්වා ගන්න ඕනි. නමුත් එතනදී දත් මදින්න අපි ක්ලියර් ලයිනර්ස් ගලවනවා. එතකොට ඒ නිසා අපිට ඒ හයිජීන් එක මේන්ටේන් කරන එක පහසු වෙනවා ක්ලියර් ලයිනර්ස් එක්ක. නැත්තම් බ්‍රේසස් දාගෙන ඉන්නකොට බ්‍රේසස් අතර වයර් අතරට දාලා හොඳට දත් සුද්ධ කරගන්න ඕනි. හැබැයි අපි දන්නවා බ්‍රේසස් කියන්නේ සමහරක් දන්ත විකෘතිතා සඳහා ඉතාමත් කම්ප්ලෙක්ස් සංකීර්ණ දන්ත විකෘතිතා සඳහා තවමත් හොඳම ප්‍රතිකාර ක්‍රමය බ්‍රේසස්. ක්ලියර් ලයිනර්ස් ඇත්තටම කියනවා නම් සාමාන්‍යයෙන් පුංචි දන්ත විකෘතිතා සහ ඊට දැන් නම් ඊට වඩා සමහර ටිකක් සංකීර්ණ දේවලුත් කරන්න පුළුවන්. කියන්නේ අපි ඒක කැටගරයිස් කරොත් mild, moderate, severe පුංචිම තත්වයේ ඉඳලා විශාල ලොකුම කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එක දක්වා අපි හිතමු ලොකුම දේවල් කරන්න ටිකක් ක්ලියර් ලයිනර්ස් වලින් අමාරුයි. එතකොට ඒ දත් අතර තියෙන පුංචි සංකීර්ණතා සඳහා ඉතාමත් පහසුවෙන් ක්ලියර් ලයිනර්ස් මගින් ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. මොනවාද ડોක්ටර් මේ ක්ලියර් ලයිනර්ස් ට්‍රීට්මන්ට් එකෙන් හදන්න පුළුවන් මට්ටමක තියෙන දන්ත විකෘතිතා? මෙහෙමයි. මම ඉස්සෙල්ලා කියවනේ හරි සරල දේවල් ලේසියෙන් හදන්න පුළුවන් කියලා. එතකොට දත් අතර තියෙන සිදුරු නිසා සමහර වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති සමහර අයගේ දත් අතර මැද්දේ ગેප් එකක් තියෙනවා. සමහරව හිතනවා මේක පුරවලා විතරක් හදන්න පුළුවන් කියලා. නෑ. ඊටමත් සුළු අලයිනර්ස් ප්‍රමාණයකින් ඊටමත් ලේසියෙන් මේ ગેප්ස් වහන්න පුළුවන්. අපි හිතනවා මේකට ලොකු වියදමක් යනවා කියලා. නමුත් වියදමක් යනවා තමයි වියදම යන්නේ ලොකු විකෘතිතා. එහෙම ආවම ලොකු අලයිනර්ස් ප්‍රමාණයක් දාන්න උනොත් ඒකට වියදම යනවා. එතකොට දත් අතර තියෙන ගැප්ස් ඊළඟට දත් වල තියෙන කුඩා අක්‍රමවත් පුංචි අක්‍රමවත් වීම. දත් අපි කියනවා ඒක ක්‍රවුඩින් කියලා. දත් අතර ඇදවීම තියෙන පොඩි දේවල්, සුළු දේවල්. ඊළඟට අපි හිතමුකෝ සමහර දන්ත වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් වෙන මල්ටි ඩිසිප්ලිනරි වෙනත් ස්පෙෂල් අපි දත්තකට බ්‍රිජ් එකක් දාන්න එහෙම නැත්නම් ඔය රෙස්ටොරේටිව් ට්‍රීට්මන්ට් කරනකොට ඒ වෙලාවට සමහර වෙලාවට දත් අතර ඒ ක්‍රවුන් එක හෝ බ්‍රිජ් එක හෝ ඒ දේවල් ඉම්ප්ලාන්ට් එක හෝ දාන්න ඉඩ හදාගන්න. ඒ වගේ ප්‍රතිකාරවලට ඊළඟට පුංචි දත් අතර තියෙන අපි මයිනර් ඉරෙගියුලාරිටිස් මයිනර් ප්‍රොබ්ලම්ස් වලට තමයි මම හිතන්නේ ඒකේ රූප මම පෙන්නනවා. ඒ අනුව ඒ මයිනර් ප්‍රොබ්ලම්ස් වලට අපිට පහසුවෙන් ක්ලියර් ලයින ප්‍රතිකාරය වලින් සාර්ථක විසඳුම් ලබා දෙන්න පුළුවන්. ડોක්ටර් මේක මම කන්ෆියුස් වෙන තැනක්. එතකොට මේ ක්ලියර් ලයිනර්ස් උයි ඉන්විසලයින් උයි කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් එකක්ද? දැන් මේක මෙහෙමයි. අපි දන්නවනේ අපි අහලා තියෙනවා පැනඩෝල් සහ පැරසිටමෝල්. දැන් පැරසිටමෝල් කියන්නේ ඒ බෙහෙත් වර්ගය. ඒතර ඒ බෙහෙත් වර්ගයේ එක බ්‍රෑන්ඩ් එකක් තමයි පැනඩෝල් කියන්නේ. ඒ වගේ තමයි ක්ලියර් ලයිනර්ස් කියන්නේ අපි ඒකට කියන්නේ ජෙනරික් ටර්ම් එක කියලා. පැනඩෝල් පැරසිටමෝල් කියන්නේ ජෙනරික් ටර්ම් එක කියලා. ඒ වගේ තමයි ක්ලියර් ලයිනර්ස් කියන්නේ ඒ ට්‍රීට්මන්ට් ක්‍රමය. ඉන්විසලයින් කියන්නේ ඇමරිකාවේ නිපදවන ලයිනර් බ්‍රෑන්ඩ් එකක්. එතකොට ඒ වගේ ඉන්විසලයින් වගේ ලෝකයේ පුරා විවිධ බ්‍රෑන්ඩ්ස් වලින් විවිධ නාම යටතේ වෙළඳ නාම යටතේ ලයිනර්ස් තියෙනවා. එතකොට ලංකාවෙත් විවිධ නාම යටතේ ලයිනර්ස් තියෙනවා. එතකොට පේෂන්ට් කෙනෙක් ඇවිල්ලා හරි ඔයා හරි හිරුෂිට හරි හිතුනොත් මේ ලයිනර්ස් මට ඉන්විසලයින් දාන්න ඕනේ කියලා ඉන්විසලයින් කියන්නේ අර විදියට ඇමරිකාවෙන් අපි මේ හදාගෙන ගන්න ඕනේ ප්‍රතිකාරය. ක්ලියර් ලයිනර්ස්. නමුත් ඒ වගේම
අපිට ක්ලියර් ලයිනස් හිරුෂිට හිතුනොත් මේ ඉන්වසිලයින් වලට අමතරව වෙන ඉන්වසිලයින් බ්‍රෑන්ඩ් එකකට යන්න. එතකොට ඒ අපි බලන්න ඕනේ වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා ඒ වෛද්‍යවරයා මොනවද මේ කරන්නේ, මොන වගේ බ්‍රෑන්ඩ් එකක්ද පාවිච්චි කරන්නේ, මොන වගේ يعني අපි ඒකට කියන සිස්ටම් එකක්ද, මොන වගේ අලයිනර් සිස්ටම් එකක්ද වෛද්‍යවරයා භාවිතා කරන්නේ කියලා. එතකොට වෛද්‍යවරයා ඉන්වසිලයින් සිස්ටම් එක භාවිතා කරනවද, එහෙමත් නැත්නම් වෙනත් නාමයක් යටතේ තියෙන සිස්ටම් එකක් භාවිතා කරනවද කියලා ඒක දැනගන්න එක රෝගියා සතු වගකීමක්. ගොඩක් අය කතා කරන්න අකමැති. හැබැයි අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන පොයින්ට් එකකට අපි දැන් යමු ડોක්ටර්. ගොඩක් රෝගීන්ට මේ දවස්වල වෙන දෙයක් තමයි ඒගොල්ලෝ පේමන්ට් එක කරන්නේ ඉන්විසලයින් ට්‍රීට්මන්ට් එක ගන්න. හැබැයි at the end of the day ඒගොල්ලන්ට හම්බෙන්නේ ඉන්විසලයින් නොවන වෙනත් බ්‍රෑන්ඩ් එකක ට්‍රීට්මන්ට් එකක්. ඇත්තටම මේ දවස්වල ග්‍රවුන්ඩ් ලෙවල් එකේ මොකද්ද වෙන්නේ ડોක්ටර්? මෙහෙමයි ඉන්වසිලයින් මං කියවනේ දැන් ප්‍රතිකාර ක්‍රමය ක්ලියර් ලයිනර්ස් විවිධාකාර බ්‍රෑන්ඩ්ස් තියෙනවා. එකක් තමයි ඉන්වසිලයින්. ඉන්වසිලයින් කියන්නේ ගොඩාක් වියදම් යන සහ හරිම ඒකක් කියන්නේ very expensive කියලා කියන්නේ ට්‍රීට්මන්ට් එක. එතකොට අපි පළවෙනියෙන්ම දැනගන්න ඕනේ රෝගියෙක් ගිහිල්ලා වෛද්‍යවරයෙක් හරි අලයින ප්‍රොවයිඩර් කෙනෙක් අපි ඒගොල්ලන්ට ප්‍රතිකාරය දෙන කෙනාට කියන්නේ අලයින ප්‍රොවයිඩර් කෙනෙක් කිව්වොත් මම ඉන්වසිලයින් අලයිනර්ස් දෙනවා කියලා පළවෙනි දේ තමයි රෝගියාට ලැබෙන ට්‍රීට්මන්ට් එක දැන් අවුට්කම් එක පෙන්නනවා. අපි ඒකට කියනවා ට්‍රීට්මන්ට් සිමියුලේෂන් වීඩියෝ කියලා. මේ වීඩියෝ එකට කියන්නේ ඉන්වසිලයින් වලදී ලැබෙන්නේ ක්ලින් චෙක් එක කියලා. එතකොට ඔබට නිවැරදි ක්ලින් චෙක් එකක් ලැබෙනවද කියලා. ක්ලින් චෙක් ඔබට ලැබෙන ට්‍රීට්මන්ට් සිමියුලේෂන් වීඩියෝ එක ක්ලින් චෙක් එකක්ද කියන එක පළවෙනි දේ. දෙවෙනි දේ තමයි මේ ක්ලින් චෙක් එකේ ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයාගේ නම සහ ඔබේ නම දෙකම සඳහන් වෙනවා. ඒක පළවෙනි දේ හොයාගන්න එක. ඊළඟට ඔබ අලයිනර්ස් ටික ලැබුණාම පස්සේ හැම අලයිනර් එකේම ඒගොල්ලෝ ඉන්වසිලයින් වෝට් මාක් එක මේ මාක් එක හැම එකේම print කරලා තියෙනවා. එතකොට මේ දේ ඉතා වැදගත්. වෛද්‍ය ඔබ පළවෙනි දේ ඉන්වසිලයින් ප්‍රොවයිඩර් කෙනෙක්ද කියලා බලන්න ඕනේ, චෙක් කරගන්න ඕනේ. ඊළඟට අර ඔය ක්ලින් චෙක් එක ලැබෙනවද කියන එක සහ හැම ලයින් එකේම මේ විදිහට බ්‍රෑන්ඩින් එක තියෙනවද කියන එක. මේක තමයි කෙනෙක් ඉන්වසිලයින් ප්‍රතිකාරයම Tamanට ලැබෙනවද කියලා දැනගන්න තියෙන ක්‍රමය. ડોක්ටර් මම මේ ක්ලියර් ලයිනර්ස් ට්‍රීට්මන්ට් එක ගත්තොත් එහෙම කොහොමද මේක වෙන්නේ? මොකද්ද ප්‍රොසෙස් එක? අපි හිතමුකෝ හිරුෂිට ප්‍රතිකාරය අවශ්‍යයි කියලා. දැන් හිරුෂි මංගාවට ආවම මම මුලින්ම බලන්නේ හිරුෂි මේ ප්‍රතිකාරයට ලබා දෙන්න සුදුසුද කියන එක. ඊළඟට අපිට සමහර විට අවශ්‍ය වෙන්න පුළුවන් එක්ස්රේ පරීක්ෂණ වාර්තා. ඊට අමතරව ඔයාගේ පින්තූර, ඔයාගේ හිනාවේ පින්තූර, කටේ පින්තූර ඒවා අපි ලබා ගන්නවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි අපි කරනවා ඉන්ට්‍රාօරල් ස්කෑනින් එකක්. එතකොට ඉන්ට්‍රාօරල් ස්කෑනින් එක කරාට පස්සේ අපි ඒ පින් ඔයාගේ ගන්න ඡායාරූප, ඊළඟට එක්ස්රේ පරීක්ෂණ වාර්තා සහ ඉන්ට්‍රාօරල් ස්කෑනින් එක මේ සේරම අපි හිතන්නකෝ අපි ලයිනර්ස් කරන මොන හරි කම්පැනි එකක් තියෙනවා නම් ඒ අදාළ අපි සේවය ලබා ගන්නා මේ මැනුෆැක්චරින් කම්පැනි එකට යවනවා. ඊළඟට ඒගොල්ලෝ ඒ අදාළ වාර්තා වලින් සහ ඉන්ට්‍රාօරල් ස්කෑනින් එකත් ඒ සියල්ලත් එක්ක සහ ඉතාමත් වැදගත් දේ වෛද්‍යවරයා අපිට නියම කරන්න ඕනේ මේ වගේ අවුට්කම් එකක් මේ රෝගියාට අපි ලබා දෙන්න ඕනේ කියන එක. එතකොට ඒ අදාළ සුදුසුකම් ලත් වෛද්‍යවරු දන්නවා මේක කොහොමද කරන්න ඕනේ, මේ වෛද්‍ය රෝගියාගේ දත් මේ විදිහට මූව් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ අණුව software එකකින් දත් ඒ සකසන විදිහ පිළිවෙලකට හදනවා. ඒකට අනුව අපිට එනවා පොඩි සීක්වන්ස් එකක්. සමහර විට අපි හිතමු හිදස් තියනවා කියලා. මේ හිදස් ටික වහන්න අලයිනර්ස් සමහර විට 10ක් විතර දාන්න ඕනේ වෙනවා. එතකොට පළවෙනි අලයින එකේ ඉතාමත් පොඩි දත් එක මූවමන්ට් එකක් වෙනවා. දෙවෙනි එකකින් තව චුට්ටක්. ওই විදිහට ක්‍රමානුකූලව මේක දත් ටික ලස්සනට හැදෙනවා. ඒ සිමියුලේෂන් එකේ දෙවෙනි හිරුෂිව දෙවෙනි වතාවේ ගෙන්නගෙන සමහර විට අපිට පෙන්වන්න පුළුවන් කොහොමද ඔයාගේ දත් මේ විදිහට තමයි හැදෙන්නේ, සැකසෙන්නේ, අන්තිම අවුට්කම් එක මේක ඒ දේවල්. එතකොට ඊට පස්සේ හිරුෂිට ඒක බලලා මේක හරිනම් මේ විදිහට තමයි මගේ දත් හැදෙන්න ඕනි, මට මං එක්ස්පෙක්ට් කරපු ඒ කියන්නේ මං බලාපොරොත්තු වුණ විදිහට මගේ දත් ටික මේ අන්තිමට හැදෙනවා කියලා හිරුෂිට ඒක තීරණය කරන්න පුළුවන්.
එහෙමනම් හිරුෂිට අපි ඊළඟට හිරුෂි අග්‍රී වුණොත් හිරුෂිට කැමති වුණොත් මේ ප්‍රතිකාරය කරන්න අපි ඊළඟට ඒ ප්‍රතිකාරය සඳහා යොමු කරන්න පුළුවන් ඔයා. ඩොක්ටර් මම අහලා තියෙනවා ඉන්දියාව වගේ රටවල් වලින් ඩොක්ටර්ස්ලා ඇවිල්ලා මේ අලයිනර්ස් ප්‍රොවයිඩ් කරනවා කියලා ලංකාවේ අයට. එතකොට ඒක ගැන ඩොක්ටර්ට මොනවද කියන්න තියෙන්නේ සහ අපි ඒ වගේ තනකින් ට්‍රීට්මන්ට් එකක් ගන්නවා නම් මොන වගේ කරුණු පිළිබඳවද සලකා බලන්න ඕනේ? මෙහෙමයි හිරුෂි අපි ඕනම වෛද්‍යවරයෙක් ගාවට ප්‍රතිකාර සඳහා ගියාම ඉස්සලම ඉන්දියාවෙන් හෝ ලංකාවේ වෛද්‍යවරයෙක් හෝ වේවා ඕනම වෛද්‍යවරයෙක්ට ලංකාව තුළ ප්‍රතිකාර කරන්න පළවෙනි දේ තමයි ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම ඉතා වැදගත්. ඉතින් අපි දන්නවා අපි චෙක් කරගන්න පුළුවන් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රි එකේ වෛද්‍යවරයා රෙජිස්ටර් වෙලාද කියලා ස්පෙෂලිස්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් නම් එයා ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රි එක කියලා තියෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ. එහි ලියාපදිංචි ලත් වෛද්‍යවරයෙක්ද කියන එක පළවෙනි දේ. ඒක චෙක් කරලා තමයි ප්‍රතිකාරයට යොමු වෙන්න ඕනේ. මොකද අපේ කෙනෙක් පිට රටින් ඇවිල්ලා ප්‍රතිකාර කරලා යන්න පුළුවන්. එතකොට ඔහු මේ රටේ ඉන්න කෙනෙක් නෙමෙයිනේ. එතකොට ඔබගේ ප්‍රතිකාරයේ වගකීම සමහරට ඒ වෛද්‍යවරයා කාලෙකින් එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔබගේ ප්‍රතිකාරයේ වගකීම ඔබ ඒ වගේ කෙනෙක්ට දෙනවාද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ. ඒ වගේම මේ ව්‍යාජ වෛද්‍යවරුන් කියලා පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් ඉන්න පුළුවන්. ඕන් අතිනුත් දැනට මම නම් දැනට අහලා නැහැ අලයිනර්ස් ලබා දෙනවා කියලා. නමුත් ඔවුන් අතිනුත් සමහර වෙලාවට මේ ප්‍රතිකාරය සිදු වෙන්න පුළුවන්. ඉදිරියේදී වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සඳහා ඒ ගැන උනත් සැලකිලිමත් වෙන්න තමන් ප්‍රතිකාරය ගන්න කුමන කෙනෙක්ගෙන්ද ඊළඟට තමන් ගන්න ප්‍රතිකාරය මොන අලයිනර් බ්‍රෑන්ඩ් එකෙන්ද මොන වර්ගයේ දෙයක්ද ඒ සඳහා වෛද්‍යවරයාගේ සුදුසුකම් සහ අත්දැකීම් ඒ හැම දෙයක් ගැනම හිතලා බලලා ඒ විතරක් නෙමෙයි සමහරට ඔබ ඒ වෛද්‍යවරයාගෙන් ඒ දේ ගැන කන්සල්ටේෂන් එක ගන්න පුළුවන්. නමුත් ඒ ගැන පොඩි හෝ සැකයක් තියෙනවා නම් දෙවනි පාරටත් සෙකන්ඩ් ඔපීනියන් එකක් ඉතා වැදගත්. දෙවනි පාරටත් තව කෙනෙක්ගෙන් ඔපීනියන් එකක් ගන්න පොඩි හරි හිතේ ඩවුට් එකක් තියෙනවා නම්. ඉතින් මේ දේවල් තමයි ප්‍රතිකාරය ලබා ගන්න කලින් හැම කෙනෙක්ම හිතලා බලන්න ඕනි දේවල්. අනිත් දේ තමයි හිරුෂි අපි මේ ක්ලියර් ලයිනර්ස් හරි විකලාංග දන්ත ප්‍රතිකාර හරි මේ හැම දෙයකින්ම අපි මේ හදන්නේ හිනාව. හිනාව තමයි මූණක කෙනෙක්ම අඳුර ගන්නකොට ඉතාමත් වැදගත් ලක්ෂණය. කෙනෙක් හිනා වෙලා ඉන්නකොට ඒ පුද්ගලයාට ඇතිවෙන ආත්ම විශ්වාසය. ඒක මම හොඳට අත්දැකලා තියෙනවා ප්‍රතිකාර වලට කලින් පේෂන්ට් කෙනෙක් එන විදිහ ප්‍රතිකාර වලින් පස්සේ පේෂන්ට් කෙනෙක්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙන විදිය. එතකොට අපි මේ කරන්නේ කෙනෙක්ගේ හිනාව ලස්සන කරන්න හිනාව විතරක් නෙමෙයි අපි මේ ඒ අපි කරන ට්‍රීට්මන්ට් වලින් සමහර වෙලාවට දත්වලට විදුරු මස් වලට සංකූලතා ඇති වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම හිතන්න ඕනේ. තමන් වෛද්‍යවරයාට බාර දෙන්නේ තමන්ගේ පෙනුම ඊළඟට තමන්ගේ දන්ත සෞඛ්‍ය ඒ ගැන හැමදේම හිතන්න ඕනේ. මේවා වලට නරක විදිහට බලපායිද කියලා. එන්නේ ඒක නිසා තමයි අපි මේ වෛද්‍යවරයා හරි විදිහට මේ ගැන මේ වැඩේ කරනවද? මේ වෛද්‍යවරයා මේ වැඩේ කරන්න හරියට සුදුසුකම් ලබන්න ඕනේ. ඊළඟට මේ වෛද්‍යවරයාට මේ වැඩේ පිළිබඳ වගකීමක් ගන්න පුළුවන්ද කියන එක. වගකීමක් කිව්වම සමහරලාට පිටරටකින් එන වෛද්‍යවරයෙක්ට මේ වගකීම ගන්න පුළුවන්ද? ඉතින් දෙපාරක් තුන් පාරක් නෙමෙයි. ඒක ඉතාමත් වැදගත් ප්‍රතිකාරය ලබා ගන්න. සමහරට කෙනෙක් හිතන්න පුළුවන් අඩු ගානට ප්‍රතිකාරය කොහෙන් හරි ලැබෙනවා කියලා. විශේෂයෙන් සරල උදාහරණ සමහර තැනක මේ ප්‍රතිකාරය ඉතා ඉහළ මිල අධිකයි. නමුත් සමහරට මේ මිල වියදම් කරලා අපි ගන්න ප්‍රතිකාරය සමහර විට වඩා සාර්ථක දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් ඊළඟට මේ තවත් දෙයක් තමයි දත්වල තියෙන විකෘතිතා සඳහා තමයි අපි මේ ප්‍රතිකාරය කරන්නේ. සමහර වෙලාවට අපේ හිනාව හෝ මුණේ පෙනුම විකෘතිතා ඇති වෙන්නේ දත්වල තියෙන ප්‍රශ්න නිසාමත් නෙමෙයි. සමහර වෙලාවට මේ හණුවල සමහර වෙලාවට හණු පිහිටා තිබීමේ වෙනස්කම් වෙන්න පුළුවන්. මේ මූණ කියන්නේ
3 dimensional. ඒ කියන්නේ තුන් පැත්තකින් හැදෙන මේ ස්ට්‍රක්චර් එකක්. එතකොට මේක සමහර වෙලාවට අපිට විතරක්, ඒ කියන්නේ විකලාංග දන්ත වෛද්‍යවරයෙක්ට හෝ දන්ත වෛද්‍යවරයෙක්ට විතරක් හදන්න බැරි වෙන්න පුළුවන්. ඒකට සමහර වෙලාවට විශේෂඥ මේ ශල්‍ය මැක්සිලෝෆේෂියල් සර්ජන්ලගේ උදව්ව අවශ්‍ය වෙන්න පුළුවන්. ඊළඟට දන්ත විකෘතිතා හදන්න සමහර වෙලාවට දන්ත සංරක්ෂණ වෛද්‍යවරුන්ගේ උදව්ව අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ තැන් එන්න පුළුවන්. ඒක නිසා තමයි මම කියන්නේ ඒක පේෂන්ව දැක්කම පේෂන්ගේ තියෙන ප්‍රශ්නේ අඳුර ගන්න පුළුවන් අත්දැකීම් සහ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එක. ඒක ඉතාමත් වැදගත්. ඉන්විසලයින් කියලා කියන්නේ ලයිනර්ස් වල එක බ්‍රෑන්ඩ් එකක් විතරයි. ඉන්විසලයින් වගේම ඒ තත්වයෙන්ම ඉතා හොඳ බ්‍රෑන්ඩ්ස් අපිට මේ වෙනකොට ලංකාවේ නිෂ්පාදනය වෙනවා. ඔගොල්ලෝ ෆේස් ලැබ් එකට ආවොත් ඉන්විසලයින් වගේම ලංකාවේ නිෂ්පාදිත ක්ලියර් ප්ලස් අලයිනර්ස් ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඩොක්ටර් සර්ටිෆයිඩ් ග්‍රැෆි ප්‍රොවයිඩර් කෙනෙක් කියලා මම අහලා තියෙනවා. එතකොට මොකද්ද මේ ඩිරෙක්ට් 3D prints කියන්නේ? ඩිරෙක්ට් 3D printed aligners කියන්නේ අපි aligners නිෂ්පාදනය කරන ක්‍රම ගැන කල්පනා කරොත් ලෝකයේ aligners නිෂ්පාදනය කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉස්සර ඒ කියන්නේ මේ මෙච්චර කාලයක් පවත්වගෙන ආපු සහ ඉන්විසලයින් ඔය හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කරන ගොඩක් බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන ක්‍රමය තමයි thermoforming aligners ක්‍රමය. එතනදි කරන්නේ අපි අර aligners හදනකොට තමන්ගේ දත්වල මොඩල් එකක් ඉස්සෙල්ලා print කරලා ඒකට තමයි ෂීට් එකක් ඒ මොඩල් එකේ ආකෘතියට සකස් කරලා thermoforming කරනවා කියලා. ඒ කියන්නේ ඒ ක්‍රමයට aligners හදන එක. එතකොට 3D printed aligners කියන එක අපි කරන්නේ resin එකක්. ඒ කියන්නේ කෙනෙක්ට සර්ච් කරලා හොයන්න පුළුවන්, හොයලා බලන්න පුළුවන්. resin එකක් කියන්නේ liquid එකකින් කෙලින්ම ආලෝකයේ ආධාරයෙන් අපි ඒ රෙසින් එකෙන් කෙලින්ම aligners print වෙනවා අර මොඩල් එකක් print කරන්නේ නැතුව. එතකොට මේ 3D printed aligners වලදී අපිට ඒකේ aligner එකේ ඝනකම වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මේ aligners වල වැදගත්ම දේ තමයි මේ aligners නිෂ්පාදනය aligner resin එක නිෂ්පාදනය කරන්නේ දකුණු කොරියාවේ ග්‍රැෆික් කියන ආයතනය. එතකොට ඒගොල්ලෝ හදන මේ aligner resin එක අපිට ඒ resin එකෙන් කෙලින්ම මේ aligners print කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒ aligner මේ material එකට තියෙනවා shape memory එකක් කියලා. ඒ කියන්නේ මතකයේ තියෙන මේ මැටීරියල් එකට. එතකොට අපි ඒ aligners කටට දැම්මම aligner එකට පුළුවන් අර aligner එකට වෙනස් වෙලා ආයේ හැඩයට එන්න. අපිට අවශ්‍ය හැඩයට එන්න. ඒ shape memory එක ඉතා වැදගත්. ඒ shape memory නිසා ක්‍රමානුකූලව ඒ කියන්නේ අඛණ්ඩව ෆෝස් එකක් දතට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ දතට ලබා දෙන ෆෝස් එක අපි කියන මෘදු desired ෆෝස් එකක් ලබා දෙන්න පුළුවන්. ඒක නිසා දත්වල දත් වෙනස් වීම දත්වල movements හරිම ක්‍රමානුකූලව සහ අපි thermoformed ක්‍රමයක් එක්ක aligners එක compare කරද්දී ඉතාමත් ඊටත් වඩා efficient ඒ කියන්නේ සාර්ථක විදියට දත් move වෙනවා. ඒක තමයි ওই 3D printed aligners වල වැදගත්කම. ඒ වගේම මේ aligners වල අපි print කරනකොට අපිට අවශ්‍ය නම් ඒකේ thickness එක වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු කරන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් විශේෂ දේවල් එතනට high කරන්න පුළුවන්. ඒ වගේම thermoformed aligners වලදී අපි attachment කියලා දත් වලට සුදු පාටට අලවනවා. එතකොට මේ වගේ දේවල් වැඩි භාවිතා කරන්න අවශ්‍ය නැහැ 3D printed aligners වලදී. එතකොට අපි හිතමුකෝ thermoformed aligners 20කින් කරන්න පුළුවන් වැඩේ සමහරට ඊට වඩා සෑහෙන අඩු ප්‍රමාණයකින් direct printed aligner එකකින් කරන්න පුළුවන්. එතකොට treatment time එක සමහර වෙලාවට thermoformed aligner එකකට වඩා අඩු කාලයකින් සාර්ථකව වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මේ direct 3D printed aligners මේ වෙලාවේ ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඕනෙම කෙනෙක්ට direct 3D printed aligners වලින් ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන්. මේ වෙලාවේ අපේ face lab එකෙන් මේ ප්‍රතිකාරය ඕනෙම කෙනෙක්ට ලබා ගන්න පුළුවන්.
ඩොක්ටර් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක ලංකාවේ මැනුෆැක්චර් කරන හින්දා මේකේ ක්වොලිටි එකේ අඩු බවක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ගැන මොකද ඩොක්ටර්ගේ අදහස? මෙහෙමයි ලංකාවේ ඒක කෙනෙක් හිතන විදිහ. නමුත් ලංකාවේ මේක හදනවා කියලා අපි ලංකාවේ හෝ ලෝකේ කොහේ හෝ තැනක අපි ඒක හදනවා නම් ඒක සඳහා භාවිතා කරන ද්‍රව්‍ය. ඒ කියන්නේ අපි හිතමුකෝ ලයිනස් භාවිතා කරන්න පාවිච්චි කරන කොලයින ෂීට්ස් එහෙම නැත්නම් ඔය කිව්වා වගේ රෙසින් එක ඊළඟට ඒ භාවිතා කරන අපි ලයිනස් print කරන්න භාවිතා කරන printers ඒ ක්‍රමවේද ඒ හැම දෙයක්ම ක්‍රමානුකූලව යම්කිසි නිෂ්පාදන ආයතනයක් පිළිපදිනවා නම් ඒ විදිහට නිෂ්පාදනය කරනවා නම් ඒ quality එක maintain කරනවා නම් ඒ විදිහට එහෙම කරන ආයතන ලංකාවේ තියෙනවා. එහෙම තැනකින් ඒක හොයලා බලලා ගන්න ඕනේ. අපි ගන්න ලයින බ්‍රෑන්ඩ් එක මේ වගේ තැනකින්ද නිෂ්පාදනය කරන්නේ කියන එක. ඊටත් අමතරව තව දෙයක් තමයි අපි හිතමුකෝ මේ ලයිනස් අපි හිතමු මේක US වලින් ඉන්වසිලයින් ගන්නවා කියලා ලයිනස්. නමුත් අපි හිතමු ට්‍රේ එකක් නැති වුණා කියලා. එතකොට ඒ ට්‍රේ එක රිප්ලේස් කරන්න කොච්චර කාලයක් යනවද කියන එක. පිටරටක භාවිතා කරන බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් සමහරට කාලයක් යන්න පුළුවන්. මේ දේවල් ගැනත් හිතන්න ඕනේ. එතකොට සමහරට ප්‍රතිකාරය ටික කාලයකට කැඩෙන්න පුළුවන්. ඒතර මේක ලංකාවේ නම් ලංකාවේ නිෂ්පාදනය කරනවා නම් අපිට ඒක ලේසියෙන් ගන්න පුළුවන්. ඒ දේවල් ගැනත් හිතන්න ඕනේ. ඒතර ලංකාවේ හදපු පළියෙම ක්වොලිටි එක අඩවත් ප්‍රතිකාරය හරියට ලැබෙන්නේ නැද්ද කියන එක තීරණය කරන්න කලින් ඒ වගේම මේ ප්‍රතිකාරය සමහර විට කලින් ගත්ත patientsලා ඉන්න පුළුවන්. ඒ අයගේ ඉන්පුට් එක එහෙම නැත්නම් ඒ අයගෙන් ලැබුණ දේවල් ගැන අයගෙන් කොයි විදිහට ප්‍රතිචාර ලැබුණාද කියන එක බලන්න පුළුවන්. ඒ දේවල් මත තීරණය කරන්න පුළුවන් මේ ලංකාවේ හදපු ලයිනර්ස් වලට යනවද නැත්නම් පිටරටක හදපු ලයිනර්ස් වලට යනවද මොකද්ද වඩා හොඳ කියන එක. ඒ ගැන හිතන්න කලින් ඔය පුංචි දේවල් ගැනත් හිතන එක වැදගත්. ඩොක්ටර් දැන් ගොඩාක් දේවල් AI වලින් වෙන්නේ. එතකොට මේකත් patient කෙනෙක් හිතන්න පුළුවන් ස්කෑන් එකේ ඉඳලා full process එකම AI වලින් යනවා කියලා. අපි දකිනවා මේකේ before and after videos. එතකොට ඒ ඔක්කොම ගත්තම ඩොක්ටර් මේකේ පෙන්නන තරම් මේකේ treatment එක සාර්ථකද මේකත් වෙන්නේ AI හරහාද කොහොමද? නැහැ හිරුෂි මෙහෙමයි. AI එක දැනට AI එක පාවිච්චි කරලා සමහර ට්‍රීට්මන්ට් ප්ලෑනින් ඒ දේවල් කරනවා තමයි. නමුත් මේකෙදි වෙන්නේ අපි පළවෙනි දේ තමයි වෛද්‍යවරයා තමයි ඕනම ප්‍රතිකාරයකට රෙස්පොන්සිබල් වෙන්න ඕනි. වෛද්‍යවරයා මේ රෝගියා ඒ ප්‍රතිකාරයට සුදුසුද කියලා තීරණය කරන්න ඕනි. ඊට පස්සේ වෛද්‍යවරයා විසින් ලයිනර්ස් ප්‍රතිකාරය වෙන්න ඕනි පිළිවෙල වෙන්න ඕනි කොහොමද අවුට්කම් එක වෙන්න ඕනි කොහොමද ෆයිනල් අන්තිම මේ විදිහට දත් ටික හැදෙන්න ඕනි කොහොමද වෙන තවත් ඩිසිප්ලින්ස් එහෙම නැත්නම් වෙන ස්පෙෂලිස්ට්ලාගේ උදව් ගන්න ඕනිද ඔය දේවල් ඔක්කොම තීරණය කරන්නේ වෛද්‍යවරයා. ඒ සේරම තීරණය කරාට පස්සේ පේෂන්ට්ගේ එක්ස්රේ පරීක්ෂණේ හැම දෙයක්ම බලලා ලැබෙන්න ඕනි හොඳම ප්‍රතිකාරය වෛද්‍යවරයා විසින් තීරණය කරලා කිව්වට පස්සේ තමයි ලයිනර් සොෆ්ට්වෙයාර් එකෙන් ලයිනර්ස් ප්‍රතිකාරය වෙන ආකාරය ප්ලෑන් කරන්නේ. ඊට පස්සේ ඒක නිසා ඒක වැදගත්ම දේ තමයි වෛද්‍යවරයා තමයි ඒකට රෙස්පොන්සිබල් වෙන එක. ඒක ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් ඔය ට්‍රීට්මන්ට් සිමියුලේෂන් වීඩියෝ එකක් දැක්කම ලස්සනට දත් ටික හැදිලා තියෙනවා. මේක ඇත්තටම මගේ කටට දැම්මම මේ විදිහට ලස්සනට එනවද කියලා නැහැ. සමහර වෙලාවට මේ දේ ඇත්තටම තමන්ගේ කටේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට හනුවල ප්‍රශ්න තියෙන patient කෙනෙක්ගේ අපිට ලස්සනට මේ දත් ටික හදලා පෙන්නන්න පුළුවන්. නමුත් හනුවල ප්‍රශ්නේ හදනකම් මේක හරියට හැදෙන්නේ නැහැ. ඒ විකලාංග දන්ත ප්‍රතිකාලවල වැදගත්ම දෙයක් තමයි ඒක. අපි අනිත් දේවල් ගැන හිතන්න ඕනේ. සමහර වෙලාවට මේ විකෘතිතාවය ඇති වෙන හේතුව අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. අපි කියන ඊටියොලොජි එක මේක හොයන්න ඕනේ. මොකද්ද මේ ඇත්තටම මේ විකෘතිතාවය ඇති වෙන්න හේතුව. ඉතින් ඔය දේවල් ගැන හොයලා බලන්න ඕනේ. ඒකයි මම කිව්වේ වෛද්‍යවරයා තමයි මේ දේවල් වලට වැදගත්. ඊළඟට වීඩියෝ එකකින් ලස්සනට පෙන්නුවට patient මේක හරියට දැම්මේ නැත්තම් වෙන්නේත් නැහැ. කියන කාලය, ඒ කියන්නේ කියන කාලෙට හරියට දාන්න
ගන්න ඕනේ. patient doctorට ඇවිල්ලා කියන්න පුළුවන් මම මේ aligners දානවා doctor කියලා. නමුත් සමහර විට patient ගේ ගෙදර වෙන හරියට වැඩ කරන වෙලාවට දාන්න නැති වෙන්න පුළුවන්. දරුවෙක් නම් ඉස්කෝලේ යන වෙලාවට දාන්න නැති වෙන්න පුළුවන්. ඔන්න ඒ වෙලාවට වැඩේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට කොච්චර හොඳට patient දැම්මත් සමහර වෙලාවට patient ගේ කටේ තියෙන patient ගේ biology එක කියනවා. සමහර වෙලාවට ඒ patient ඒ ප්‍රතිකාරය ඒ විදිහටම වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මතත් සමහර වෙලාවට මේ ප්‍රතිකාරයේ outcome එක හරි විදිහට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. පෙන්නන ඒ වීඩියෝ එකෙන් පෙන්නුව විදිහටම සමහර වෙලාවට අවුට්කම් එක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අර වෛද්‍යවරයාට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ප්‍රතිකාරය ඒ වගේම රෝගියා ප්‍රතිකාරයට ගියාම රෝගියාටත් ඒක එක්ස්ප්ලেইন කරන්න, ඒ කියන්නේ විස්තර කරලා හැමදේම කිව්වට පස්සේ සමහර වෙලාවට වෛද්‍යවරයා පස්සේ ඒ අවුට්කම් එක ලබා දෙන්න. සමහරට අපි කියනවා අලයිනර්ස් වලදී මැදදී අලුතෙන් ස්කෑන් එකක් කරලා රිෆයින්මන්ට් එකක් කරන්න. ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒක නිසා වැදගත්ම දේ තමයි රෝගියා සුදුසුද, මේ රෝගියාගේ තත්වය කොහොමද කියන එක සහ රෝගියා මේකට කොච්චර කම්ප්ලයන්ට්ද කියන එක, මේ දේවල් තීරණය කරන්න ඕනේ. ඩොක්ටර්, මේ අලයිනර්ස් අපි දවසකට ගත්තොත් පැය කීයක් වගේ දාගෙන ඉන්න ඕනේද? අලයිනර්ස් සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේ දවසට පැය 20ත් 22ත් අතර කාල සීමාවක් දාන්න. ඩොක්ටර්, එතකොට මේකේ ප්ලාස්ටික් කෑල්ලක් විතරද අපිට පළඳින්න තියෙන්නේ? එහෙම නැත්නම් මේකේ දත්වලට මොකක් හරි ග්ලූ එකක් අලවනවද? ඊට අමතරව ඩොක්ටර්, ඇටැච්මන්ට් සහ IPR කියන්නේ මොනවද? දැන් සමහර ලයිනර් දැන් මම කියවනේ ලයිනර්ස් හදන විදි දෙකක් තියෙනවා කියලා. එතකොට ඔය තර්මෝෆෝම්ඩ් ලයිනර්ස් ගොඩක් වෙලාවට තර්මෝෆෝම්ඩ් ලයිනර්ස් කරනකොට දානකොට සමහර වෙලාවට වෛද්‍යවරුන් විසින් දත්වලට අලවනවා පොඩි ඇටැච්මන්ට් කියලා. ඒක ඇත්තටම අර සුදු පාට අපි කොම්පොසිට් කියන මැටීරියල් එකෙන් සුදු පාටට දත්වලට මේ දත් හොඳට මූව් වෙන්න, ඒක තව දුරටත් හොඳට මූව් වෙන්න තමයි ඒක අලවන්නේ. සහ ලයින් එක දත්වල හොඳට රැඳී තියෙන්න. ඉතින් මේ ඒව තමයි ඇටැච්මන්ට්ස් කියන්නේ. දත්වල අලවනවා. එතකොට අපි හිතුවට ලයිනර් වලදී ප්ලාස්ටික් ට්‍රේ එකක් විතරක් දානවා කියලා නෑ. තර්මෝෆෝම්ඩ් ලයිනර්ස්, ඒ කියන්නේ ඒ ලයිනර් වර්ගය භාවිතා කරනවා නම් දත්වලට ඒ ඇටැච්මන්ට් අලවන එක සිදු කරනවා. ඊළඟට IPR කියන්නේ ඉන්ටර්ප්‍රොක්සිමල් රිඩක්ෂන්. එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රොක්සිමල් ස්ට්‍රිපින් කියනවා. අපි කියවනේ ලයිනර්ස් කරන්නේ ටිකක් සාමාන්‍යයෙන් ප්‍රශ්නේ ටිකක් අඩු විකෘතිතාවලට කියලා. එතකොට සමහරලාට දත් එහාට මෙහාට කරන්න ඉඩ ගන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට දත් අතර සාමාන්‍යයෙන් මිලිමීටර් 0.25ක ඉතාමත් පුංචි ප්‍රමාණයක් දත් අතර එනමල් එකෙන් අඩු කරලා අපි එනමල් එක කියන ටිෂු එකෙන් අඩු කරලා අපි එතන දත් අතර ඉඩ ගන්න චුට්ටක් ග්‍රයින්ඩ් කරනවා. මේක තමයි ඉන්ටර්ප්‍රොක්සිමල් රිඩක්ෂන්. එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රොක්සිමල් ස්ට්‍රිපින් කියන්නේ. ඩොක්ටර්, එතකොට මේක දාන්න පටන් ගත්තට පස්සේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ පළවෙනි සතිය අපිට දැනෙන්නේ කොහොමද? රිදෙන්න ගන්නවද? අපි කතා කරනකොට ඒකේ මොකක් හරි වෙනසක් තියනවද? මෙහෙමයි ලයිනර්ස් දැන් දානකොට මේක අලුත් දෙයක්. එතකොට patient ගේ කටට දැම්මම සමහර මේක අනිත් එක අපි කරන්නේ දත් වල මූවමන්ට්ස් වෙලා දත් පිළිවෙලට හදාගන්නනේ. එතකොට දත් වල මූවමන්ට්ස් වෙනකොට මේ ලයින් එක දැම්මම ටිකක් තද ගතියක් දැනෙනවා සහ පොඩි ඩිස්කම්ෆර්ට් එකක්, අපහසුයක් දැනෙනවා. එතකොට ඒ කියන්නේ ඇත්තටම මේ තද ගතිය දැනෙනවා සහ අපහසුයක් දැනෙනවා කියන්නේ තමන්ගේ කටේ දත් එහාට මෙහාට මූව් වෙනවා කියන එක. ඒක වැඩේ වෙනවා කියන එක තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ වෙලාවට අපි සාමාන්‍යයෙන් patient ට කියන්නේ සාමාන්‍යයෙන් වේදනාවට ගන්න, එහෙම නැත්නම් පැරසිටමෝල් වර්ගයක් මොන හරි පාවිච්චි කරන්න කියලා. ඒ වගේ දෙයකින් සාමාන්‍යයෙන් ඒ වේදනාව අඩු වෙනවා. ඊළඟට කතාවට බලපානවද කියන එක, මේක පුංචි ප්ලාස්ටික් ට්‍රේ එකක් කටට දාන්නේ. සමහර වෙලාවට මේක අලුත් දෙයක් කටේ තියෙනවා. එතකොට මුල්ම කාල දවස්වල සමහර විට patient මේක කතා කරද්දී අමුතුවට දැනෙන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයා විසින් රෝගියාට මේ අපි දෙන උපදෙස් පත්‍රිකාවෙම කියලා තියෙනවා. උපදෙස් පත්‍රිකා දෙනවා. ඒ වගේ වෛද්‍යවරයා විසින් උපදෙස් දෙනවා. මේ වෙලාවට අපි කියනවා මේක පුරුදු වෙන්න, කතා කරන්න පුරුදු වෙන්න මේ ලයිනර්ස් දාලා. ඒත් ටික දවසක් යනකොට මේ රෝගියා මේකට පුරුදු වෙනවා. ඉතින් ඒ අමුතුවට ඒක දැනෙයි තමයි. නමුත් කාලයක් යනකොට මේක එයාගේ දිනචරියාවේ කොටසක් බවට පත් වෙනවා. ඩොක්ටර්, මම දැන් අහන්න හදන්නේ අපේ මේ එපිසෝඩ් එකේ තියෙන ලාංකිකම ප්‍රශ්නේ. මේ ලයිනර්ස් දාගෙන තේ බොන්න පුළුවන්ද ඩොක්ටර්?
පළවෙනි දේ තමයි දැන් මං කිව්වනේ ලයිනස් දාන්න ඕනි කාල සීමාවක් තියෙනවා කියලා. එතකොට ලයිනස් ගලවන්න ඕනි වෙලාව. ලයිනස් සාමාන්‍යයෙන් අපි කියන්නේ patient දෙන උපදේශ තමයි කන වෙලාවට ගලවන්න. දත් මදිනකොට කලවන්න. ඒ කියන්නේ මුඛය පිරිසිදු කරන්න ගලවන්න. එතකොට ඊට අමතරව ලයිනස් ගොඩක් දෙනෙක් දාන්නේ මේක ඉන්විසිබල් එහෙම නැත්නම් ක්ලියර් ට්‍රාන්ස්පේරන්ට් දෙයක් නිසා. එතකොට මේ දේ අපි දැන් දන්නොත් අපි තේ බොනවා කියනකො තේ හරි කෝපි හරි කෝලා ඩ්‍රින්ක්ස් හරි මේ දේවල් ගන්නකොට මේ ලයිනස් අවපහ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි patient මේ උපදෙස් දෙනවා ඒ තේ බොනකොට හරි එහෙම නැත්නම් කෝපි කෝලා ඩ්‍රින්ක්ස් බොනකොට මේක ගලවන්න කියලා. අනිත් දේ තමයි ওই තර්මෝෆෝම්ඩ් කියන ලයිනර්ස් දාගෙන උණු වතුර ගන්න බෑ කටට. ලයිනර්ස් වල ෂේප් එක එහෙම නැත්නම් හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක දාලා වෙනස් වුණාට පස්සේ ආයි කටට දාන්න බැරි වෙන්න පුළුවන්. අලුත් ලයින් එකක් දාන්න වෙන්න පුළුවන්. එතකොට මේ මැටීරියල් එක මේ රස්නෙට එක්ස්පෝස් වුණාම වෙනස් වෙනවා. ඉතින් ඔය දේවල් තමයි තේ බොන එක ඇත්තටම වැදගත් වෙන්නේ. තේ බීලා ලයිනස් එක තේ බිව්වොත් එක්ක ලයින් එක දාන්න බැරි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලයින් එක අවපැහැගෙන වෙන්න පුළුවන්. එතකොට ડોක්ටර් මේ සම්පූර්ණ ප්‍රතිකාරයට කොච්චර කාලයක් වැය වෙනවද? කෙනෙක්ට මාස 8ක් යන එක තව කෙනෙක්ට අවුරුදු ගාණක් යන්න හේතුව මොකද්ද ડોක්ටර්? සාමාන්‍යයෙන් අපි ක්ලියර් ලයින් ප්‍රතිකාරයක් කියන්නේ මාස 6 සිට අවුරුදු 2 දක්වා කාලය සීමාවක් යන්න පුළුවන්. කාල සීමාව තීරණය වෙන්නේ එක එක්කෙනාගේ තියෙන දන්ත විකෘතිතාවයේ තියෙන සංකූලතාවය කම්ප්ලෙක්සිටි එක මත. කෙනෙක්ගේ සමහර විට පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව කෙනෙක්ගේ ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒ අණුව තමයි ලයිනර්ස් දාන්න තියෙන ලයිනර් ට්‍රේස් ප්‍රමාණය වෙනස් වෙන්නේ සහ කාල සීමාව වෙනස් වෙන්නේ. ડોක්ටර් මේ ට්‍රීට්මන්ට් එක ගන්න පුළුවන් සල්ලි තියන අයට විතරද? මෙහෙමයි. දැන් ලයිනර්ස් මං කියවනේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. සමහර වෙලාවට දැන් ඔය උදාහරණයකට කිව්වොත් ඉන්වසිලයින් කියන්නේ ඇමරිකාවේ මේ නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකක්. ඒක ඇත්තටම ඉතාමත් මිල අධිකයි. ඒක ඔබ ගිහිල්ලා පිට රටක ගන්න මේ බැලුවත් ඒක ඉතාමත් මිල අධික ප්‍රතිකාරයක්. එතකොට බ්‍රෑන්ඩ් එක අනුව සමහර වෙලාවට ඒකේ ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක තමයි තමන්ගේ තියෙන සංකූල දන්ත විකෘතිතාවයේ තියෙන සංකූලතාවය අනුව. සමහර වෙලාවට ඉතාමත් සුළු ප්‍රශ්නයකට ලයිනස් දානවා කියනකො. එතකොට සමහර වෙලාවට ඉතාමත් පොඩි ලයිනස් ප්‍රමාණයක් තමයි දාන්න වෙන්නේ. එතකොට සමහරට ওই වියදම ලොකු ප්‍රමාණයක් නොවෙන්න පුළුවන්. එතකොට නමුත් ලොකු ප්‍රශ්නයක් තියෙද්දි ඒකට ලයිනස් දාන්න උනොත් සමහර වෙලාවට ඊට වඩා වියදම යන්න පුළුවන්. ඉතින් ඒ දෙකම බලපානවා. ඊළඟට සමහර වෙලාවට විවිධ ආයතන වලින් මේ වල වෙනස් මිලවල වෙනස් වීම වෙන්නත් පුළුවන්. ඉතින් ওই දේවල් අනුව තමයි ලයිනස් වල මිල වෙනස් වෙන්නේ. සහ මීට අමතරව සමහර ක්ලිනික්ස් වල ආයතන වල ඉන් හවුස් ලයිනස් කියලා නිෂ්පාදනය කරනවා. ඒගොල්ලොම ලයිනස් නිෂ්පාදනය කරලා ඒගොල්ලොම ලයිනස් patient දෙනවා. එතකොටත් සමහර වෙලාවට ওই ලයිනස් එච්චර මිල අධික නොවෙන්න පුළුවන්. නමුත් එතනදී කල්පනා කරන්න ඕනේ මේක මේ ට්‍රීට්මන්ට් එක ප්ලෑන් කරන්නේ කවුද, කොහෙන්ද මේ ප්‍රතිකාරය වෙන්නේ, මේ වෛද්‍යවරයා මේ සඳහා භාවිතා කරන මැටීරියල්ස් මොනවද, එන්නේ ඒකත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ලයිනස් අඩු ගන්නට ගන්නකොට මොකද වෙන්නේ කියන එක. ඒක නිසා මම හිතන්නේ හැම දෙයකටම කලින් තමන් ප්‍රතිකාරය ගන්න ප්‍රතිකාරය ගැන වඩා හොඳ දැනුවත් වීමක් ඇතුව ගන්නවා නම් ඒක හරිම වැදගත්. ડોක්ටර් ක්ලියර් ලයිනර්ස් වලට හදන්න බැරි කන්ඩිෂන්ස් මොනවාද? ඒ වගේම තමයි අපි මේ ට්‍රීට්මන්ට් එක වැරදියට ගත්තොත් එහෙම අපේ කට ඇතුලේ වෙන්න පුළුවන් දේවල් මොනවද? ක්ලියර් ලයිනර්ස් වලට මම කියවනේ හැමදේම හදන්න බෑ කියලා. පළවෙනි දේ තමයි දත් වල සහ විකෘතිතා මුහුණේ විකෘතිතා ඇති වෙන්න එක හේතුවක් දත් අක්‍රමවත්ව පිටීම. ඊට අමතරව හනුවල ප්‍රශ්න. එතකොට සමහර වෙලාවට මේ විකෘතිතාවය හනුවල ප්‍රශ්නත් එක්ක තියෙනවා නම් අපිට ක්ලියර් ලයිනර්ස් වලින් විතරක් හදන්න බෑ. ක්ලියර් ලයිනර්ස් නෙමෙයි සමහරට ඩෙන්ටල් බ්‍රේසස් විතරක් භාවිතා කරලා හදන්නත් බෑ. ඒ වගේ වෙලාවට අපිට අනිවාර්යයෙන්ම වෛද්‍ය විශේෂඥ මුඛහානුක වෛද්‍යවරුන්ගේ උදව්ව අවශ්‍ය වෙනවා. දැන් ඔය ඉස්සරහ තියෙන ඡායාරූපේ පේනා වගේ මේ මංගාවට ආපු රෝගියෙක්. එයා මේ ප්‍රතිකාරය ලබාගෙන ක්ලියර් ලයිනර් ප්‍රතිකාරය ලබාගෙන එයාට අවශ්‍ය අවුට්කම් එක ලැබිලා නැහැ. පේනවා ඇති මේ හොඳ අවුට්කම් එකක් නැහැ කියලා. එතකොට ඇත්තටම කියනවනම් මේ රෝගියාට සුදුසු ක්ලියර් ලයිනර් ප්‍රතිකාරය නෙමෙයි. ඒ රෝගියාට සුදුසු ප්‍රතිකාරය බ්‍රේසස් ප්‍රතිකාරය. ඉතින් ඒකයි කියන්නේ අපි වඩා සුදුසු ප්‍රතිකාරය තෝරන්න ඕනේ.
සමහරක් ප්‍රශ්න තියෙනවා අපිට ක්ලියර් ලයිනර්ස් වලින් විතරක් හදන්න බැරි ප්‍රශ්න. ඒ වෙලාවට අපිට ඕර්තොඩොන්ටික් බ්‍රේසස්, ඊට අමතරව මේ සර්ජිකල් ට්‍රීට්මන්ට්ස්, ඊට අමතරව වෙන ක්‍රම වලින් මේක හදන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් හැමදේම ක්ලියර් ලයිනර්ස් වලින්ම හදන්න බෑ. ඒක හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. ට්‍රේස් ඉවරයි, සිනහව ලස්සනයි, හැමෝම දැන් සතුටින්. ડોක්ටර් දැන් ඉවරද? නැහැ. ඕනෙම විකලාංග දන්ත ප්‍රතිකාරයක් ඉවර වෙනකොට කෙනෙක් හිතන්න පුළුවන් බ්‍රේසස් ගැලෙව්වා. ක්ලියර් ලයිනර්ස් ඉවරයි. දැන් ආයි දොස්තර ගාවට යන්න ඕනේ නැහැ. එහෙමත් නැත්නම් තව මොනවත් දේවල් අවශ්‍ය නැහැ කියලා නෑ. ඕනෙම විකලාංග දන්ත ප්‍රතිකාරයක් ඉවර වෙනකොට ඉතාමත් වැදගත් රිටෙන්ෂන් පීරියඩ් කියන එක. ඒ කියන්නේ ඕර්තොඩොන්ටික් ට්‍රීට්මන්ට් එකක් අවසානයේ හැම පේෂන්ට්ම වෛද්‍යවරයා විසින් ලබා දෙනවා රිටේනර්ස්. මේක සමහර වෙලාවට අපි කියනවා ෆික්ස් රිටේනර්ස්. ඒ කියන්නේ දත මත අලවන කම්බියක් වගේ දෙයක්, ඇතුලෙන් අලවන කම්බියක්. එහෙමත් නැත්නම් ගලවන්න දාන්න දෙන ලයිනර්ස් වගේම ට්‍රේ එකක්. එහෙමත් නැත්නම් වෙන ආකාරයකට හදපු ට්‍රේස් තියෙනවා. ඒ කියන්නේ ගලවලා දාන රිටේන එකක්. හෝ ෆික්ස් රිටේන එකක්. මේ දෙකෙන් එකක් අපි සාමාන්‍යයෙන් මේ වගේ රිටේනර්ස් වලට යන්න ඕනේ. ඒ වගේම ඒ රිටේනර්ස් දාන කාල සීමාව ඇතුළත වෛද්‍යවරයා නියම කරනවා මේ කාලෙදි එන්න, ආයි මාස 6කින් එන්න, මාස එහෙම කාල නියම කරනවා. ඒ නියම කරන කාලයට ගිහිල්ලා වෛද්‍යවරයාට පෙන්න ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ දත්වල පුංචි හෝ ඇදයක් හෝ වෙනස්කමක් එනවනම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාව හමු වෙලා ඒ වෙනස්කම් එනවා කියලා ඒ වෛද්‍යවරයාට පෙන්නන එක. මේ දේ නියම ආකාරයෙන් සිදු වෙන්න ඕනේ. නැත්තම් කොච්චර ලස්සන අවුට්කම් එකක් ගත්තත් ඒක පවත්වා ගැනීමක් වෙන්නේ නැහැ. ඒකත් හරිම වැදගත් දෙයක්. අන්තිම ප්‍රශ්නේ ડોක්ටර්, අපේ මේ පොඩ්කාස්ට් එක බලන කවුරු හරි අලයිනර් කන්සල්ටේෂන් එකක් බුක් කරනවා නම් ඒ කෙනාට ડોක්ටර්ට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? තුනයි බලන්න ඕනේ. චෙක් කරන්න ඕනේ තුන් දෙයක්. පළවෙනි දේ තමයි අපි ප්‍රතිකාරය ලබා ගන්න පුද්ගලයාගේ ලියාපදිංචිය, නම, සුදුසුකම් සහ ලයින පිළිබඳ ලබා තියෙන ට්‍රේනින් එක, ඊළඟට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක. ඔය දෙක තමයි පුද්ගලයාගේ ගැන තියෙන කරන්න තියෙන චෙක් කරන්න තියෙන දේ. දෙවෙනි දේ තමයි අපි පාවිච්චි කරන්න ඕනේ ලයින් එක. මේ ලයින් එක මොකද්ද බ්‍රෑන්ඩ් එක කියන එක. මොන ලයින බ්‍රෑන්ඩ් එකක්ද, කොයි විදියටද, කොහෙද නිෂ්පාදනය කරලා තියෙන්නේ කියන එක. ඊළඟට තුන්වෙනි දේ තමයි ඔයාලට ට්‍රීට්මන්ට් එකේ කන්සල්ටේෂන් එකෙන් පස්සේ ලැබෙනවනේ සිමියුලේෂන් එකක්. මේ සිමියුලේෂන් එකේ වෛද්‍යවරයාගේ නම, රෝගියාගේ නම, ඊළඟට ඒ වෛද්‍යවරයා විසින් ඒ ලයින පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකේ සිස්ටම් එකකට සාමාන්‍යයෙන් සිස්ටම් එකක් තියෙනවා. ඒ වෛද්‍යවරයා එක පෙන්නනකොට ඒක බලන්න පුළුවන්, චෙක් කරන්න පුළුවන්. ඒ හැම වීඩියෝ එකක්ම සිමියුලේෂන් වීඩියෝ එකක්ම, ඊළඟට හැම ට්‍රීට්මන්ට් එකේ පිළිබඳ හැම විස්තරයකම වෛද්‍යවරයාගේ නම සහ ඔබේ නම සඳහන් වෙනවා. ඉතින් ඒ දේවල් හරියට වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. සමහර වෙලාවට ඒ වෛද්‍යවරයා ඒ ලයින සිස්ටම් එක ප්‍රොවයිඩ් කරන්න ලියාපදිංචි නොවී තියෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තමයි සැලකිලිමත්ව බලන්න ඕනේ. මොකද අපි කොහෙවත් රටකින් නිෂ්පාදනය කරන, කොහෙවත් රටක ඉන්න කෙනෙක් හදන ලයින එකක් ලංකාවේ අපි දාගෙන අපිට ඒ දේ හරි විදිහටම ලැබෙනවද, ඒ දේ පිළිබඳ වගකීම ලැබෙනවද කියන එක වෙනස්. මොකද මේක කරන්නේ වෙන මොනවටවත් නෙමෙයි, තමන්ගේ හිනාව ලස්සන කරන්න, තමන්ගේ කටේ, තමන්ගේ ඇඟේ. එතකොට අපේ සමහර වෙලාවට අපේ දත්වලට, විදුරු මස් වලට, මුඛ සෞඛ්‍යයට මේකෙන් හානි වෙන්න පුළුවන්. ඒක නිසා තමන්ට කරගන්න හෝ තමන්ගේ දරුවාට කරගන්න හෝ තමන්ගේ පවුල කෙනෙක්ට කරගන්න ප්‍රතිකාරයක් ගැන හොඳ සැලකිල්ලෙන් අපි කාගෙන්ද ගන්නෙ, කොහෙන්ද ගන්නෙ කියන එක හොයලා බලලා කරන්න කියන එක තමයි මට දෙන්න පුළුවන් එකම උපදෙස්. හොඳයි, එහෙමනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බ්‍රේසස් ගැන මීට වඩා ඩීප්ලි කතා කරනවා. ඒ වගේම ඩෙන්ටල් ඉම්ප්ලාන්ට්ස් ගැනත් කතා කරනවා. ඕගොල්ලන්ට මීට වඩා තවදුරටත් ලයිනර්ස් ගැන දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ Face Lab podcast. Look, feel, live better.